සංහෙදි ලෙස දන්නවා මොකද මමත් නුවර. ඉතින් අපේ යාළුවෝ මැරුණා. ඒ කියන්නේ පුංචි ළමයි පවා මැරුවා. එක දවසක් දෙකක් ඇතුළත ගමකම ගෙවල් ගිනි තියලා ගමේ මිනිස්සු මැරුවා. මරදි කාන්තාව මැරුවා. පුංචි ළමයි මැරුවා. සමාජයට පක්ෂ වැඩ කරපු කෙනෙක් හිටියා. එයාව අල්ලගන්න බැන්නාට පස්සේ එයාගේ පවුල යාව මැරුවා. මුළු ගමක් වෙනසුවා. ඉතින් දැන් ඒව ගැන අපි කතා කරන්නේ නැද්ද? දැන් නුවර මැණික්කින්නේදී සාමකා ඉන්දුලංකාගේ විසුමට එරෙහි සාමකාමී පෙරපාලියකට හෙලිකොප්ටරයකින් වෙඩි තියලා 200ක් මැරුවා. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා වෙඩි තිබ්බා. එතකොට ඒව ගැන අපි නපුරු සිහිනයක් ලෙස අමතක කරනවද නැත්නම් මෙහෙම දේවල් ලංකාවේ වුණා අපි ඔක්කොම අදිෂ්ඨාන කරගමු ආයෙ නම් එහෙම දේවල් වෙන්න දෙන්නේ නැහැ කියන තැනකට අපි එනවද සමාජයක් විදිහට? ඒකයි මම හිතන්නේ මේ වෙලාවේ වැදගත්. මම හිතන්නේ ඉතිහාසය කියන්නේ හරිමත්ම පැහැරු තත්ත්වයක් තියෙන අතර hina වෙලා කතා කරන්න පුළුවන් ඒ ඉතිහාසයක් නෙමෙයි අපිට තිබිලා තියෙන අපි නොදන්නා කියන මේ තරුණ පරම්පරාව නොදන්නා ඉතිහාසය. ඉතින් ඇත්තටම අපේ තරුණ පරම්පරාවේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ කියන ඉතිහාසය මේ කුරුරු ඉතිහාසයට නිසි දඩුවම් ලබා දිය යුතුමයි.